ආයිබෝන් කියලා පිළිගන්නවා ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලි අප සියලු දෙනාම. ඉතින් අද මම කතා කරන්න යන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අවසන් වීම නියමිත 2025 වර්ෂයේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී මුහුණ දුන් විශේෂ සිදුවීම් පිළිබඳවයි. ඉතින් අපි සමස්තයක් විදිහට ගත්තොත් 2025 වර්ෂයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ජාත්‍යන්තර පිටියේදී ටෙස්ට් එක්දින සහ 20 යන ආකෘති තුනටම අදාළව සමස්ත තරග 35කට ක්‍රීඩා කරනු ලැබුවා. එම තරග 35 අතරින් ශ්‍රී ලංකා කණ්ඩායමට ජයගත හැකි වූයේ තරග 17ක් පමණයි. එය ප්‍රතිශතයක් ලෙස ගතහොත් 48.57ක් වැනි අගයක් ගනු ලබනවා. එම තොරතුරු දෙස වෙන වෙනම අවධානය යොමු කරොත් ශ්‍රී ලංකා කණ්ඩායම 2025 වසරේදී ටෙස්ට් තරග 4කට මුහුණ දුන් අතර එයින් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ජයග්‍රහණය කළ හැකි වූයේ එක් ටෙස්ට් තරගයක් පමණයි. තවත් තරග දෙකක් පරාජය වුණු අතර ඉතිරි අනෙක් තරගය ජය පරිදිමෙන් තොරව අවසන් වුණා. එක්දින තරග දෙස අවධානය යොමු කරොත් ශ්‍රී ලංකා කණ්ඩායම 2025 වසරේදී මුහුණ දුන් එක්දින තරග 13 අතරින් ශ්‍රී ලංකාව තරග 7ක් ජයග්‍රහණය කර අතර ඉතිරි තරග 6ම පරාජයට පත් වුණා. ජාත්‍යන්තර 20 තරග ලෙස අවධානය යොමු කරොත් ශ්‍රී ලංකා කණ්ඩායම 2025 වසරේදී මුහුණ දුන් 20 තරග 18 අතරින් තරග 9ක් ජයග්‍රහණය කර අතර ඉතිරි තරග 9ම පරාජයට පත් වුණා. 2025 වසරේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර 20 පිටියේදී වැඩිම ලකුණු රැස් කිරීමට පැතුම් නිස්සංග සමත් වුණා. එහිදී ඔහු ජාත්‍යන්තර 20 ඉනිම් 18කදී ලකුණු 625ක් රැස් කිරීමට සමත් වුණා. ඒ අනුව එහිදී ඔහුගේ පිටිකරන සාමාන්‍ය 36.76ක් ලෙස දිස් වුණා. එක්දින පිටිය දෙස අවධානය යොමු කරොත් ශ්‍රී ලංකාව වෙනුවෙන් 2025 වසරේදී ජාත්‍යන්තර එක්දින ලකුණු වැඩියෙන්ම රැස් කරේ කුසල් මෙන්ඩිස් වෙයි. ඒ අනුව කුසල් මෙන්ඩිස් ජාත්‍යන්තර එක්දින ඉනිම් 13කදී ලකුණු 500ක් වාර්තා කිරීමට සමත් වුණා. එහිදී ඔහුගේ පිටිකරන සාමාන්‍ය 38.46ක් ලෙස දිස් වුණා. ජාත්‍යන්තර ටෙස්ට් පිටියේදී 2025 වසරේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කර ගැනීමට පැතුම් නිස්සංග සමත් වුණා. එහිදී පැතුම් නිස්සංග ටෙස්ට් ඉනිම් 5කට ක්‍රීඩා කර එහිදී ඔහු ලකුණු 388ක් රැස් කර ගැනීමට සමත් වුණා. එහිදී ඔහුගේ පිටිකරන සාමාන්‍ය 77.6 බිංදුවක් ලෙස දිස් වුණා. 2025 වසරේදී ජාත්‍යන්තර 20 පිටියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුල්ලාභිය බවට පත්වීමට දුස්මන්ත චමීර සමත් වුණා. එහිදී ක්‍රියාත්මක වූ දුස්මන්ත චමීර ජාත්‍යන්තර 20 ඉනිම් 14කදී කඩුළු 22ක් පිළිදැමීමට සමත් වුණා. එහිදී ඔහුගේ පන්දු වැවීමේ සාමාන්‍ය 18.36ක් ලෙස දිස් වුණා. 2025 වසරේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම එක්දින කඩුල්ලාභිය බවට පත්වීමට අසිත ප්‍රනාන්දු සමත් වුණා. එහිදී ක්‍රියාත්මක වූ අසිත ප්‍රනාන්දු එක්දින ඉනිම් 12කදී කඩුළු 23ක් දවා ගැනීමට සමත් වුණා. එහිදී ඔහුගේ පන්දු වැවීමේ සාමාන්‍ය 21.3 බිංදුවක් ලෙස දිස් වුණා. 2025 වසරේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුල්ලාභිය බවට පත්වීමට ප්‍රභාත් ජයසූරිය සමත් වුණා. එහිදී ක්‍රියාත්මක වූ ප්‍රභාත් ජයසූරිය ටෙස්ට් ඉනිම් 7කදී කඩුළු 15ක් දවා ගැනීමට සමත් වුණා. එහිදී ඔහුගේ පන්දු වැවීමේ සාමාන්‍ය 46.8 බිංදුවක් ලෙස දිස් වුණා. ඊළඟට අපි 2025 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුහුණ දීමට සිදු වූ විශේෂ සිදුවීම් පිළිබඳව අවධානය යොමු කරොත් 2025 වසරට සාර්ථක ආරම්භයක් ලබා දෙමින් වසර 14කට පසු ජාත්‍යන්තර 20 ශතකයක් වාර්තා කිරීමට කුසල් ජනිත් පෙරේරා සාර්ථක වුණා. ඒ අනුව ඔහු නවසීලන්තයට එරෙහිව ලකුණු 101ක් ලබා ගැනීමට සමත් වුණා. කෙසේ වෙතත් එම තරගාවලිය තුළදී ශ්‍රී ලංකා කණ්ඩායමට නවසීලන්තයට එරෙහිව පැවති එක්දින තරගාවලිය තරග 2ට 1ක් ලෙස පරාජයට පත්වීමට සිදු වුණා. 2025 වසරේ පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ශ්‍රී ලංකාවේදීම ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව දරුණු ටෙස්ට් තරගාවලි පරාජයකට මුහුණ දීමට සිදු වුණා. ඒ අනුව එම තරගාවලිය තරග 2ට බිංදුවක් ලෙස ඕස්ට්‍රේලියාව හමුවේ පරාජය වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණා. කෙසේ වෙතත් ඉන්පසුව ඕස්ට්‍රේලියානු සමග පැවති තරග 2කින් සමාන වූ එක්දින තරගාවලිය තරග 2ට බිංදුවක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. 2025 වසරේ පෙබරවාරි සහ මාර්තු මාසවලදී ICC සූර්යාංගයේ කුසාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වුණු අතර කෙසේ වෙතත් ඉතිහාසයේ පෙතෙමවාට ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගාවලිය සඳහා සුදුසුකම් ලැබුවේ නැහැ. ඉන්පසු මාස කිහිපයකට පසු
2025 ජූනි මාසයේදී බංගලාදේශයට එරෙහිව තරග දෙකකින් සමන්තු ටෙස්ට් තරගාවලිය පැවැත්වුණු අතර එම ටෙස්ට් තරගාවලිය තරග 1.0ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම සමත් වුණා. එහිදී පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ට ටෙස්ට් ක්‍රීඩකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස් ජාත්‍යන්තර ටෙස්ට් පිටියට සමුදීමට කටයුතු කළා. ටෙස්ට් තරගාවලියෙන් පසුව පැවති තරග 3කින් සමන්තු එක්දින තරගාවලිය තරග 2.1ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. කෙසේ වෙතත් එක්දින තරගාවලියෙන් පසුව පැවති තරග 3කින් සමන්තු 20 තරගාවලිය ඉතිහාසයේ පෙතවමට බංගලාදේශයට එරෙහිව ලංකාවේදී 20 තරගාවලිය පරාජය වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණා. ඒ අනුව තරග 3කින් සමන්තු 20 තරගාවලිය තරග 2.1ක් ලෙස ජයග්‍රහණය කිරීමට බංගලාදේශ කණ්ඩායම සමත් වුණා. එම තරගාවලියෙන් පසුව අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වෙට එරෙහිව තරග 2කින් සමන්තු එක්දින තරගාවලියකට සහ තරග 3කින් සමන්තු 20 තරගාවලියකට මුහුණ දුන්නා. එහිදී තරග 2කින් සමන්තු එක්දින තරගාවලිය තරග 2.0ක් ලෙස සහ තරග 3කින් සමන්තු 20 තරගාවලිය තරග 2.1ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. එම තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම 2025 වසරේදී මුහුණ දුන් දැවැන්තම තරගාවලිය වන ආසියානු කුසලාන 20 තරගාවලිය සඳහා මුහුණ දුන්නා. එහිදී ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලාන තරගාවලියේ කණ්ඩායම් වටේදී පැවති තරග 3ම ජයග්‍රහණය කළත් කණ්ඩායම් වටයෙන් පසුව පැවති සුප්‍රේ 4 දෙනාගේ වටේ පැවති තරග 3ම පරාජය වීම සමග ශ්‍රී ලංකා කණ්ඩායමට සුප්‍රේ 4 දෙනාගේ වටේදී ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණා. ආසියානු කුසලාන 20 තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් අවසන් තරගය වන ඉන්දියාව සමග පැවති තරගයේදී ශ්‍රී ලංකාවේ පැතුම් නිසංක විසින් ඉන්දියා කණ්ඩායමට එරෙහිව ජාත්‍යන්තර 20 ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා. ඒ අනුව ඔහු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ජාත්‍යන්තර 20 පිටියේදී වාර්තා කර ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින් ඉන්දියා කණ්ඩායමට එරෙහිව ලකුණු 107ක් වාර්තා කිරීමට සමත් වුණා. එම තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම තරග 3කින් සමන්තු එක්දින තරගාවලියකට සහ 3.20 තරගාවලියකට මුහුණ දීම සඳහා පාකිස්තානය බලා සංචාරය කළා. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානට එරෙහිව පැවති තරග 3කින් සමන්තු එක්දින තරගාවලිය තරග 3ට බිඳුවක් ලෙස පරාජයට පත්වීමට සිදු වුණා. කෙසේ වෙතත් ඉන්පසුව පැවති 3.20 තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරගය දක්වා පැමිණි අතර කෙසේ නමුත් අවසන් මහා තරගයේදී පාකිස්තානයේ හමුවේ පරාජය වීම සමග ශ්‍රී ලංකා කණ්ඩායමට 3.20 තරගාවලියේ ශූරතාවයද අහිමි වුණා. ඉතින් අද මම කතා කරේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම 2025 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී දැක් වූ දක්ෂතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුහුණ දුන් විශේෂ සිදුවීම් පිළිබඳව. ඉතින් ඉදිරියේදී 2026 වසරේදී ශ්‍රී ලංකාවේ මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදීද උණුසුම් වන ක්‍රිකට් තොරතුරු සමගින් ඔබ නැවත හමු වීමේ බලාපොරොත්තු ඇතිව අදට මම ඔබෙන් සමුගන්නවා. ඉතින් ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එහෙනම් අදට මං ගිහින් එන්න. ඔබ සැමට සුබ දවසක්.